බලන්නකෝ සමහර ප්‍රශ්න ගහක් ගලක් වගේ ඔබ ඉවසගෙන ඉද්දී අනිත් අය ඔබට කියන්න පුළුවන් මේ මෝඩකමට හරි නෝන්ජල් ඔය හැම එකටම කරබාගෙන ඉන්නවා. ණයා වුණත් පෙනේ පිප්පේ නැත්තම් ධර්මිතිය බඳින්න ගන්නවා. එහෙම කිව්වට තමන් ඉවසන බව, තමන් මේවා දරාගෙන ඉන්න බව තමාටම පිහිට දෙනවා අවසානයේ. තමන්ටම කුසල් මතක් වෙනවා. තම ඉවසීමේ තියෙන ආනිසංස. මනාව සතර සතිපට්ඨානයේ දෙන භික්ෂුවකට අවසාන මොහොතේ සීකල්පනාව පිහිටනවා. ආනාපාන සතිය වගේ හොඳට වඩන කෙනෙකුට අවසාන වෙලාවේ උස්ම යන ටික හිතම් තේරෙනවා. මෙන්න මගේ අවසාන උස්ම ඩිංගිත්ත කියලා. එතනින් මෙහා ඔක්කොම මැරෙන්නේ මේ සීකල්පනාවක් නැතුව. ආයේ කතා දෙකක් නැහැ. ආතපාතක් දන්නේ දොඩවලා ජීවිතෙත් එක්ක පොර බැදලා අවසාන උස්ම ටික පවා රඳවා ගන්න දඟලද්දින් තමයි මැරෙන්නේ. මරණය කියන එක ඉතින් යම්කිසි සංවේගී ජනක සිද්ධියක් ඉතින්. බලන්නකෝ සමහර ප්‍රශ්න ගහක් ගලක් වගේ ඔබ ඉවසගෙන ඉද්දී අනිත් අය ඔබට කියන්න පුළුවන් මේ මෝඩකමට හරි නෝන්ජල් ඔය හැම එකටම කරබාගෙන ඉන්නවා. ණයා වුණත් පෙනේ පිප්පේ නැත්තම් ධර්මිතිය බඳින්න ගන්නවා. එහෙම කිව්වට තමන් ඉවසන බව, තමන් මේවා දරාගෙන ඉන්න බව තමාටම පිහිට දෙනවා අවසානයේ. තමන්ටම කුසල් මතක් වෙනවා. තම ඉවසීමේ තියෙන ආනිසංස. මනාව සතර සතිපට්ඨානයේ දෙන භික්ෂුවකට අවසාන මොහොතේ සීකල්පනාව පිහිටනවා. ආනාපාන සතිය වගේ හොඳට වඩන කෙනෙකුට අවසාන වෙලාවේ උස්ම යන ටික හිතම් තේරෙනවා. මෙන්න මගේ අවසාන උස්ම ඩිංගිත්ත කියලා. එතනින් මෙහා ඔක්කොම මැරෙන්නේ මේ සීකල්පනාවක් නැතුව. ආයේ කතා දෙකක් නැහැ. ආතපාතක් දන්නේ දොඩවලා ජීවිතෙත් එක්ක පොර බැදලා අවසාන උස්ම ටික පවා රඳවා ගන්න දඟලද්දින් තමයි මැරෙන්නේ. මරණය කියන එක ඉතින් යම්කිසි සංවේගී ජනක සිද්ධියක් ඉතින්.